උණ බඩ තුවක්කුව. ඉතින් අපි දැන් තියන්න යන්නේ. නටනෝවේ. අන්න යාළුවනේ ඔයගලන්ට සල්ලි පේනවා ඇති. හැමදාමත් වගේ සාදන පිළිගන්න අපේ YouTube channel එකට අද අපි ඉතින් ඔයාලට කියලා දෙන්න හදන්නේ උණ බඩ තුවක්කුවක් හදාගන්න විදිය. ඉතින් මේ කාලේ ළමයි උණ බඩ තුවක්කුවක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති. පුංචි ඔයාලත් මේක නරඹනවා නම් ඔයාලට මේක හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි. එහෙනම් අපි බලමු කොහොමද උණ බඩ තුවක්කුවක් හදන්නේ කියලා. අපිට උණ බඩ තුවක්කුවක් සාදා ගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය බලමු. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා කුඩා උණ බටයක්. සාමාන්‍යයෙන් මේ වගේ කපා ගන්න පුරුක් දෙකෙන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කියත් පටියක්. මේ පිහියෙන් කපන්න යන්න එපා. මේ දෙපැත්ත පැලෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කෝපි කෝට්ටක් හරි පේර කෝට්ටක් හරි. ඕගලන්ට කැමති හයි කෝට්ටක් තියෙනවා නම් ගන්න. ඒ වගේම අපිට මේක රැහැගන්න පිහියකුත් අවශ්‍ය වෙනවා. අපි එහෙනම් යමු හදන හැටි බලන්න. අපි එහෙනම් උණු බඩේ සයිස් එක බලලා ගානට කපා ගමු. ඉතින්ලාම අපි මේ විදිහට කෝට්ට තියලා බලන්න ඕනේ කපන්න ඕන තැන. ඕගලන්ට කපන්න ඕන කෝට්ට ප්‍රමාණයට ගන්න. ඊළඟ මෙතනින් අපි මාක් එකක් දා ගන්න ඕනේ. සේම් මෙතන මාක් එක දාපු තැනින් ගානට කපා ගන්න ඕනේ. හරි ඕගලන්ට පේනවා ඉතින් අපි දැන් මේ උණ බඩේ පැත්තක් කපා ගත්තා. ඕගොල්ලෝ පිහියෙන් මේවා තුල්ලලා කපන්න යන්න එපා. මොකද මේ පැලෙන්න පුළුවන් උණ බඩේ. අපි එහෙනම් අනිත් පැත්තත් කපා ගමු. මෙතනින් තමයි අපි කපා ගන්න මේ පුඩුක ළඟින්. යාළුවනේ බලාගෙන කරන්න මේ ඊයත් අදිරල වඩා අත කැපෙනවා වැඩි. යාළුවනේ ඕගොල්ලෝ ගානට මේ විදිහට කපා ගන්න. අපි දැන් මේ මැනලා හැම මේවා කපන්නේ. හරි යාළුවනේ අපි දැන් උණ බඩේ කපා ගත්තා. හරි යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඉතින් අපි දැන් උණ බඩේ කපාගෙන තියෙනවා. ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ මේ කෝට රැහැගෙන ගානට හදාගන්න මේ යටට මිටකුත් ගහන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි යාළුවනේ මේ වගේ ඔයාලා කෝට් එක ගත්ත මේ මෙහෙම ඊට පස්සේ අපි මේ මෙහෙම මිම් අරගෙන මිම් බලන්න ඕනේ. පොඩ්ඩක් මේ ඉඩ තියන්න කෝට්ටේ මේ අර පුරුක ගහන තියෙනවා මෙතෙන්ට මිට. අපි දැන් බලමු මොකයි වෙන්නේ කියලා. යාළුවනේ ඉස්සෙල්ලා මේක සුද්ධ කර ගන්න ඕනේ. ඔයාලා ගත්ත මිම්ම ගන්නට ඒ ටික සුද්ධ කරගන්න. හොඳට සුද්ධ කරගන්න යාළුවනේ නැත්තම් මේ උණ බටේ මේ අස්සෙන් මේ කෝට්ටේ යන්නේ නැති වෙයි. පිළිවෙන්න ඉඩ තියෙනවා. යාළුවනේ ඊට පස්සේ මේ අපි මේ මෙතෙන්ට තමයි උණ බටේ ගන්නට අරන් තියෙන්නේ. යටින් මේ හරියට වගේ පුරුක ගන්නවා. ඉතින් අපි එතනින් කපා ගන්න ඕනේ දැන්. ඉතින්ම කපා ගමු. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා අපි මේ කපා ගත්තා මේ ගානට. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. දැන් අපි ඉතින් ඒකට පුරුකක් හොයමු. හොඳ හයි පුරුකක් ගන්න යාළුවනේ නැත්තම් කැඩෙන්න ඉඩ තියෙනවා. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මෙහෙම ඇතුළට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් යාළුවනේ මේකට මිටක් ගහගන්න ඕනේ. අපි ඉතින් දැන් මේකට මිටක් කපා ගන්න යන්නේ. මිටේ සයිස් එක තියලා බලන්න ඕගොල්ලෝ. මෙන්න මේ සයිස් එකට තමයි මිට තියෙන්නේ. අනිවාර්යෙන් යාළුවනේ මිටට යට තියෙන්න ඕනේ පුරුකේ කෑල්ලක්. යටින් මේ කෝට්ටේ කෑල්ල යන්නේ නැති එන යටට. යාළුවනේ මේ විදිහට ඕගොල්ලෝ කපා ගන්න. ඕගොල්ලන් පේන ඇති අපි කපාගත්ත විදිහ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ මිට මේක ගහ ගන්න ඕනේ. ඉස්සෙල්ලාම බලන්න මිට ගානට ඇවිල්ලා කියලා. ඕගොල්ලන් පේන ඇති ගානටම ඇවිල්ලා තියෙනවා. හරි යාළුවනේ ඕගොල්ලන් පේනවා දැන් අපි මිටත් කපා ගත්තා. කෝටුව සුද්ධ කරගෙන තියෙන්නේ. මේ මිට සමානව තියෙනවා දැන් මෙතන ඉඳන් මෙතනට. ඕගොල්ලෝ ගද්දි මේ යට පුරුකක් තියෙන තැනින් ගන්න. නැත්නම් එහෙම කෝට්ට දාපුවම අනිත් පැත්තෙන් එනවා කෝට්ට. අපි එහෙනම් මිට ගහගමු.
ඔයගොල්ලෝ දකින්න ඇති අපි දැන් මිටත් ගහගත්තා. ඊට පස්සේ අපි දාලා බලමු මේක. උරේ! යාළුවනේ ඔයගොල්ලෝ මේ මිට ගහගද්දි ගැලවෙන්න පුළුවන්. ඔයගොල්ලෝ තදට ගහගන්න. පැලෙන්නත් ඉඩ තියෙනවා. තරහකාරයට ගහනවා වගේ බිමට ගහන්න එපා පැලෙන්න ඉඩ තියෙනවා. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් මේ පොඩි කෑල්ලක් එළියට එනවා. එතකොට ඒ හින්දා අපි මේක ගානට බලලා චුට්ටක් ගාන්නටම නෙමෙයි. ගානටම ගන්න නැතුව ඊටදී චුට්ටක් අඩු කරලා මේ වගේ තියලා කපා ගන්න ඕගොල්ලෝ. යාළුවනේ පේනවා ඇති ඕගොල්ලන්ට අපි දැන් මිටත් ගහගෙන මෙතනින් කපාගත්තා. දැන් අපි දාලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ ඕගොල්ලන් පේනවා ඇති මේ ගානට මෙතනින් චුට්ටක් තියෙනවා. එහෙම තියාගන්න. ඊට පස්සේ දාලා බලන්න. ඕගොල්ලන් පේනවා ඇති මෙතනින් එන්නේ නැහැ. අපිට ඊට පස්සේ තියෙන්නේ මේක දාලා තියන්න. Let's go. අපි ඊට පස්සේ මේකට කොළපුලි දාලා තියලා බලමු. හරි යාළුවනේ අපිට දැන් ජලය පුරවගත්ත කොළ කෑලි ටිකක් අවශ්‍ය වෙනවා. අපි දැන් මේ කොළ කෑලි චූටි බෝල වලට කඩලා මේ උණු බට ඇතුළට දාගන්න ඕනේ. අපි දැන් දාගෙන බලමු. මේ ආකාරයට දාගන්න ඕනේ. වැඩිපුර මේ ඉස්සරහට ටිකක් දාලා ගන්න. දැන් අපි තවත් බෝලයක් අරගෙන මේ පැත්තෙන් දාලා ගු බෝල ගන්න එපා හිර වෙන්නම. සාමාන්‍ය බෝලයක් ගන්න. මේ ආකාරයට දාගන්න ඕන. හරි යාළුවනේ. දැන් ඔන්න ගහලා දැන් තාම අපි දෙවෙනි එක try කරලා බලමු. try කරලා බලන්න යාළුවනේ. අට්ටාතල් එකක් තියෙන්නේ. අයින් ඉන්න ඕනේ මූත් එක වැන්නේ. භයානක වරක් හරිය ඩේන්ජරස් ඈ. පුස් 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 පුස්. හරි යාළුවනේ එහෙනම් අපි මේක try කරලා බලමු. ඔයගොල්ලන් පේනවා ඇති අපි try කරලා බලමු නේ. නටනෝ වේ. ඔන්න යාළුවනේ ඔයගොල්ලන්ට සල්ලි පේනවා ඇති. ඔයගොල්ලන්ට අපි මේ වීඩියෝ එකෙන් කරපු දේ වටිනවා නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. අපි ඉදිරියටත් වීඩියෝ දාන්න හිතාගෙන ඉන්නවා. ඒවත් බලලා subscribe පාරක් දාන්න. යාළුවනේ දැන් අපි මේක දාගන්න ඕනේ. උබා ගන්න. මේ විදිහට. යාළුවනේ අපි හිතන් දැන් try කරලා බලමු අපේ උණ බට තුවක්කුව. ඉතින් අපි දැන් තියන්න යන්නේ. එහෙනම් අද අපි වීඩියෝ එකෙන් සමු ගන්න. good luck.